ආයුබෝවන් ඔයාලා හැමෝටම. අද අපි මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ න්‍යාස පාඩමේ න්‍යාස ගුණිතය. හරි. මේකේ තියෙන පුතේ චොටි ලක්කන් සෙල්ලමක්. එකතු කිරීම අඩු කිරීම තරමක් ලේසි නේද? න්‍යාස ගුණිතය තමයි චුට්ටක් අර පැටලෙලි සහගත ජම්බල් වෙන්නේ. රයිට් අපි එකෙන් වෙන්නේ නැතුව අපි ලේසි ක්‍රමයක් ඉගෙන ගමු න්‍යාස ගුණ කරන්න. න්‍යාසවල තියෙන්නේ පේලි තිර. ක්ලාස් රූම් එකේ පේලි තියෙන්නේ මේ පැත්තේ පළවෙනි පේලි, දෙවෙනි පේලි ළමයි, තුන්වෙනි පේලි ළමයි පේලි විදියට. වගුවක් අඳින්න කිව්වොත් අපි යන්නේ තීරු විදියට. එහෙනම් තීරු එන්නේ මේ පැත්තට. පේලි මේ පැත්තට, තීරු මේ පැත්තට. ඔන්න ඔය පේලි තිරයි එක තමයි අද අපි සෙල්ලම දෙන්නේ. හරි. උදාහරණයක් ගන්නවා අපි න්‍යාසයක. මේ තියෙන පුතේ න්‍යාසය මම න්‍යාසයක් ලියලා තියෙන්නේ. මේ න්‍යාසය එතකොට මේ පොඩි හිස්තනක් අපි මේ මැදින් තියෙනවා. මෙතන මෙන්න මේ තමයි අපි කියන්නේ පේලි. මේ පැත්තට තියලක්කම් සයිඩ් එක අපි කියනවා පේලි කියලා. එතකොට මේ තියෙන පළවෙනි පේලිය, මේ තියෙන මගේ දෙවෙනි පේලිය. මේ පැත්තට තියෙන ඒවට වගුව වගේ මේ පැත්තට තියෙන ඒවට අපි කියන්නේ තීරු. මේ තියෙන්නේ දෙවෙනි තීරුව. ඔන්න ඔහොම ඉලක්කම් සෙට් එකකට තමයි අපි න්‍යාසයක් කියලා කියන්නේ. එතකොට අපි මේකේ පැත්තෙන් ලියනවා පේලි දෙකයි තීර දෙකයි. මේකට අපි කියනවා න්‍යාසයේ ගණය කියලා. රයිට්. ඔය තමයි න්‍යාසවල තියෙන කෙටි හැඳින්වීම. දැන් අපි බලමු න්‍යාස දෙක ගුණ කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම න්‍යාස දෙකේ ගුණිතයේ සරලම අවස්ථාවක් කතා කරමු. හරි පුතේ. පළවෙනි ගාන විදියට මම ගාන කරගත්තා දෙකේ න්‍යාසයක්. මේකත් දෙකේ න්‍යාසයක්. එතකොට න්‍යාස දෙකක් ගුණ කරනකොට පුතේ පළවෙනි න්‍යාසය මේ තමයි පළවෙනි න්‍යාසය. පළවෙනි න්‍යාසයෙන් අපි තෝරගන්න ඕනේ පේලි. මේ තමයි දෙවෙනි න්‍යාසය. දෙවෙනි න්‍යාසයෙන් අපි තෝරගන්න ඕනේ තීරු. එහෙනම් න්‍යාස දෙකක් ගුණ කරනකොට අපි ගන්න ඕනේ පළවෙනි න්‍යාසයේ පේලි සමග දෙවෙනි න්‍යාසයේ තීරයි ගුණ කරන්නේ. දැන් ඔන්න පුතේ මේකේ තියෙනවා එතකොට පළවෙනි පේලිය, දෙවෙනි පේලිය. දෙවෙනි න්‍යාසයේ තියෙනවා පළවෙනි තීරුව, දෙවෙනි තීරුව. ඒ කියන්නේ දැන් ඔන්න මේක ගුණ කරනකොට අපේ උත්තරය අපි දන්නවා. අපේ උත්තරේ තියෙන්නත් ඕනේ පළවෙනි න්‍යාසයේ තියෙන පේලි දෙකයි නම් අපේ උත්තරේ තියෙන්න ඕනේ පේලි දෙකක්. දෙවෙනි එකේ තියෙන්නේ තීරු දෙකක් නම් අපේ උත්තරේ තියෙන්නත් ඕනේ තීරු දෙකක්. ඒ කියන්නේ ඉලක්කම් 4ක් තියෙන්නයි ඕනේ. ඉලක්කම් 4ක න්‍යාසයක් තමයි දැන් අපිට පිළිතුරට ලැබෙන්න ඕනේ. අපි දැන් බලමු ගුණ කරන විදිය. ගුණ කරනකොට පිළිහිටුම දාගමු. දැන් මම කොහොමද මේකේ තියෙන පේලි දෙකක් කියලා? මම මෙතන පොඩක් පැන්සලෙන් මාක් කරගන්නවා. මෙන්න මගේ තියෙන පේලි දෙක. තීරු දෙකයි තියෙන්නේ. එහෙනම් මෙන්න මගේ තීරු දෙක. ගුණ කරනකොට පළවෙනි එක්කෙනාගේ මේ තියෙන පළවෙනි සෙට් එක. මේ පළවෙනි පේලිය ගැන තමයි දැන් අපි සුළු කරන්න යන්නේ. මෙයාගේ පළවෙනි පේලියයි මෙයාගේ පළවෙනි තීරුවයි. පළවෙනි පේලියේ පළවෙනි තීරුව මෙන්න මෙතනටයි දාන්න ඕනේ. එතකොට ඒක ගුණ කරනකොට මුල් එක්කෙනා මුල් එකත් එක්ක. එක එකත් එක්ක දෙක දෙවෙනි එක්කෙනාත් එක්ක. ගුණ කරමු. දෙවරක් බිඳුව බිඳුවයි. එක්වරක් 6 6. ඔය දෙන්නව එකතු කරන්න. මෙතන ගත්තොත් මේ තමයි පළවෙනි පේලිය, මේ පළවෙනි පේලිය, මේ ඇවිල්ලා දෙවෙනි තීරුව. එහෙනම් මේකේ පළවෙනි පේලියත් එක්ක මේක ගන්න ඕනේ දෙවෙනි තීරුව.
ඒක ගුණ කරොත් පළවෙනි පේලියයි දෙකයි. දැන් අපි කලින් ගුණ කරේ මෙයා මෙයත් එක්කනේ. දැන් ගුණ කරන්නේ මෙයා දෙවෙනි තීරුවත් එක්ක. ඒ දෙවෙනි තීරුවේ උත්තරය තමයි දෙවෙනි තීරුව යටින් දාන්න ඕනේ. එම් ගුණ කරොත් එක එකත් එක්ක. පළවෙනි එකනා පළවෙනි එකනත් එක්ක. දෙවරක් 3 6යි. එක් වරක් 4 4යි. right. දැන් එනවා අපි දෙවෙනි පේලියට. මෙන්න දෙවෙනි පේලිය. දෙවෙනි පේලියේ පළවෙනි තීරුව. දෙවෙනි එක්කෙනයි මෙයාගේ පළවෙනි එක්කෙනයි. සුපුරුදු පරිදි පළවෙනි එක්කෙනා පළවෙනි එක්කෙනත් එක්ක දෙවෙනි කෙනා දෙවෙනි කෙනත් එක්ක. දෙවරක් බිඳුව බිඳුවයි. තුන් වරක් 6 18යි. ඔය ඉලක්කම් දෙකක් තියෙන නිසා තමයි පුතේ මෙතනට ඉලක්කම් දෙකක් එන්නේ. එතනට මේ යන්නේ දෙවෙනි පේලියේ දෙවෙනි තීරුව. මෙන්න දෙවෙනි පේලිය මෙන්න දෙවෙනි තීරුව. දෙවරක් 3 6යි. තුන් වරක් 4 12යි. right. දැන් අවසාන උත්තරය. දැන් අපිට ඉලක්කම් 4ක් නිකුත් වෙන්න ඕනේ. පළවෙනි එක, දෙවෙනි එක, 3, 4. දැන් ඔයාලා සුළු කළා උත්තරේට දාන්න තියෙන්නේ 0.6 එකතු කරා 6යි, 18යි, 10යි, 18යි. දෙකයි පේලි තීරු දෙකයි. ඔන්න අපේ පළවෙනි පිළිතුර. අපි දැන් දෙවෙනි ගානක් උත්සාහ කරමු. දෙවෙනි ගානේ මම පළවෙනිට ලියපු වෙනම තමයි දෙවෙනි ගානටත් ලිව්වේ. පළවෙනි ගාන එකමයි. හැබැයි මම චුට්ටක් මේ න්‍යාසය මම පිටිපස්සෙන් ලියාගත්තා. දෙවෙනි න්‍යාසය මම ඉස්සරහට ගත්තා. අපි බලමු මේ උත්තරයමද මෙතනටත් ලැබෙන්නේ කියලා. හරි. අපි මුලින්ම කරන්න ඕනේ දෙවෙනි එක්කෙන පළවෙනි එක්කෙනාගේ පේලි අරගන්න එක. එන්න පේලි කොටු කරගත්තා. එතන මේකේ තියෙන්නේ පළවෙනි පේලිය දෙවෙනි පේලිය. මෙයාගෙන් අරගන්න ඕනේ තීර. පළවෙනි තීරය මේ තියෙන්නේ දෙවෙනි තීරය. එහෙනම් මගේ උත්තරේ දෙන්න ඕනේ පේලි දෙකයි. පළවෙනි එකෙනාගෙන් ගන්න පේලි දෙකකුයි. දෙවෙනි එකේ තියෙන තීර දෙකක්. තීර දෙකයි. ඒ කියන්නේ මට ඉලක්කම් 4ක උත්තරයක් තමයි ලැබෙන්න ඕනේ. පටන් ගමු. මම ඉස්සෙල්ලා පිටුම් ටික දාගන්නවා. පේලි දෙකක් තියෙන්න ඕනේ. තීර දෙකක් තියෙන්න ඕනේ. හරි. ගුණ කරමු. පළවෙනි සෙට් එක පළවෙනි පේලියත් එක්ක මේ යන්නේ පළවෙනි තීරුව. පළවෙනි පේලියයි පළවෙනි තීරුවයි. එහෙනම් මෙයත් එක්ක මෙයා තමයි ගුණ කරන්න ඕනේ. පිළිවෙලට බිඳුවවර 2 2යි 3 බිඳුවරක් 2 බිඳුවයි 3 වරක් 2 6යි. මෙතන පළවෙනි පේලිය දෙවෙනි තීරුව. මෙන්න පළවෙනි එක්කෙනා මෙන්න දෙවෙනි තීරුව. බිඳුවවරක් 1 බිඳුවයි 3 වරක් 3 9යි. යනවා දෙවෙනි පේලියට. මෙන්න දෙවෙනි පේලිය. දෙවෙනි පේලියේ පළවෙනි තීරුව තමයි මේ පිහිටුම. එහෙනම් මෙයාගෙන් ගන්න දෙවෙනි පේලියේ ඉලක්කම් මෙයාගෙන් ගන්න පළවෙනි තීරුවේ ඉලක්කම් 6 වරක් 2 12යි 4 වරක් 2 8යි. අවසාන පිහිටුම දෙවෙනි පේලිය දෙවෙනි තීරුව. මෙන්න දෙවෙනි පේලිය මෙන්න දෙවෙනි තීරුව. පිළිවෙලට පළවෙනි එක්කෙනා පළවෙනි එක්කෙනාත් එක්ක 6 වරක් 1 6යි. දෙවෙනි එක්කෙනා දෙවෙනි එක්කෙනාත් එක්ක 4 වරක් 3 12යි. දැන් අපි බලමු උත්තරේ.
right. පේලි දෙකක් තියෙනවා, තීර දෙකක් තියෙනවා. හරි නේද? පිහිටුමයි මේ අපි ගෙස් කරපු එක. අන්න අපිට උත්තරේ ලැබිලා තියෙනවා. දැන් මම තව පොඩි දෙයක් තමයි මෙතෙන්ට කියන්න යන්නේ. මම කිව්වනේ මම පළවෙනි එක්කෙනාම පළවෙනි ගානම මම පොඩක් පැත්ත මාරු කරලා මෙතෙන්ට ගත්තේ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් පුතේ දෙවරක් තුනක් 6යි. තුන් වරක් දෙකක් 6මයි නේද? ඉලක්කම් දෙක මාරු කරනවාට එකම පිළිතුරක් තමයි අපිට ලැබෙන්නේ. සාමාන්‍ය ඉලක්කම් දෙක ගුණ කරනකොට. හැබැයි න්‍යාසවලදී එහෙම නෙවෙයි කියලා වලට දැන් පේනවද? මේ පිළිතුරම නෙවෙයි මට මෙතනදී ලැබෙන්නේ. න්‍යාස දෙක මාරු වෙනකොට අපිට ලැබෙන පිළිතුරු වෙනස් වෙනවා. ඒක චුට්ටක් දැනගෙන තියාගන්න. තව දෙයක් මම මෙතනට කියන්න යනවා. මේ තමයි මම කියන්න යන්නේ පුතේ න්‍යාස දෙකක් ගුණ කරන්න අවශ්‍යතාවය. න්‍යාස දෙකක් ගුණ කරන්න නම් මෙන්න මෙහෙම දෙයක් වෙන්න ඕන. අපි දැන් මෙතන තියෙන්නේ ඉලක්කම් දෙකයි නම් මෙයත් එක්ක ගුණ කරන්නේ අපි මේ පැත්තේ තීරුනේ. එතකොට පේලියේ තියෙන ඉලක්කම් දෙකක් නම් මේ පැත්තේ තියෙන්න ඕනේ ඉලක්කම් දෙකක්. අපි හිතමු පේලියේ තියෙන ඉලක්කම් 3ක් නම් එතකොට මෙයාගේ තීරුවේ තියෙන්නත් ඕනේ ඉලක්කම් 3ක්. මොකද අපි අනුරූප එක්කෙනාව තමයි එහා පැත්තේ න්‍යාසයෙන් ගුණ කරන්නේ. පළවෙනි එක්කෙනා පළවෙනි එක්කෙනාත් එක්ක දෙවෙනි එක්කෙනාත් එක්ක නේද? එතකොට මෙතන තියෙන ඉලක්කම් ගණනට සමාන ඉලක්කම් ගණනක් මෙතන තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ කතාව චුට්ටක් වචන වලට දානවා. න්‍යාසවල වචන වලට සම්බන්ධ කළොත් මෙතන ඉලක්කම් දෙකයි කියන්නේ පුතේ තීරු දෙකයි කියන එක. එහෙනම් පළවෙනි න්‍යාසයේ තීර ගණන. එතන ඉලක්කම් පළවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කම ඒ කියන්නේ තීරු දෙකයි. මෙතන ඉලක්කම් දෙකයි නම් මෙයාගේ ඉලක්කම් දෙකක් තියෙන්න ඕනේ. මෙතන එකයට එක ඉලක්කම් ලියනවා කියන්නේ මේ පේලි. පළවෙනි පේලිය දෙවෙනි පේලිය. පළවෙනි එක්කෙනාගේ තීර ගණන දෙවෙනි න්‍යාසයේ පේලි ගණනට සමාන වෙන්නම ඕනේ. මේ අවශ්‍යතාවය සපිරනවා නම් තමයි න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මෙතන ඉලක්කම් දෙකක් නම් මෙතනත් ඉලක්කම් දෙකක් තියෙන්න ඕනේ. මෙතන 3ක් තිබුණොත් මෙයාගේ 3ක් තියෙන්න ඕනේ. ඒක තමයි මේ සරලවම කිව්වොත් මෙයාගේ අදහස තමයි ඒ. හරිද පුතේ? මේක චුට්ටක් මතක තියාගන්න. ඒ කියන්නේ දැන් මේක දෙකේ ගණයක්. දෙකේ ගණය සහිත න්‍යාසයක්. මෙයාගේ ගණයක් දෙකේ දෙක. එතකොට මෙයාගේ තියෙන තීර ගණනයි මෙයාගේ තියෙන පේලි ගණනයි සමාන වෙන්නම ඕනේ. හරි. එන්න අපි ක්‍රමයට අපිට තියෙන්නේ පළවෙනි එකෙන් ගන්න තියෙන්නේ පේලි. එහෙනම් මේකේ තියෙනවා පේලි දෙකක්. දෙවෙනි එකෙන් ගන්න තියෙන්නේ තීර. පේලි දෙකකුයි තීර එකකුයි. අපි නිකන් පොඩ්ඩක් ගෙස් කරලා බලන්න ඕනේ කොහොමද මගේ උත්තරේ එන්නේ කියලා. පේලි දෙකකුයි එක තීරයකුයි කියන්නේ පුතේ මෙහෙම ඉලක්කම් දෙකක් තමයි මට ලැබෙන්න ඕනේ. හරි. ඔන්න අපි ගුණ කරමු. පිහිටුම් ටික දාගෙන ඉස්සලා න්‍යාසයට පේලි දෙකකින් එක තීරයකින් දැන් අපි ගුණ කරමු. පළවෙනි න්‍යාසය පළවෙනි පේලිය පළවෙනි තීරයත් එක්ක පිළිවෙලට එක්වරක් 6 6යි හතරවරක් 5 20යි. එකතු කරයි දෙන්න. ඊළඟට යනවා දෙවෙනි පේලියට ඍණ සංඛ්‍යා තියෙනවානේ. ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ. ඍණ සංඛ්‍යා ඉන්න පුළුවන්. ඒක සුපුරුදු පරිදි දෙවෙනි පේලිය පළවෙනි තීරුවත් එක්ක නම් ඒ කියන්නේ දෙවෙනි පේලියේ පළවෙනි තීරුවට 3 වරක් 6 ඍණ 18යි බුදු ඍණ සංඛ්‍යාවක් නේ.
5 2 10යි. ඔය විදිහට තමයි සුළු කරන්න ඕනේ. දැන් මගේ උත්තරේ පේලි 2යි එක තීරුවයි. එක යටක ඉලක්කම් දෙකක් එනවා වගේ හරියට. ඒ කියන්නේ මේ දෙක එකතු කරා 26යි. මෙතනට ලකුණු අසමානයි පුතේ. අසමාන වුණාම අපි කරන්නේ සුළු කිරීමේදී ඔයාලා දන්නවා අසමානයි නම් අඩු කරාම 8යි. ලොකු සංඛ්‍යාවේ ලකුණ ඍණ. ලකුණ අසමානයි අඩු කරා ලොකු සංඛ්‍යාවේ ලකුණ පිළිතුරට දැම්මා. දැන් අපි බලමුකෝ අර මම අර කලින් කිව්ව අවශ්‍යතාවයක් කිව්වනේ පුතේ. බලමු මේක සැපිරලාද කියලා. මේක තියෙන්නේ පේලි 2යි තීර 2යි. දෙකේ න්‍යාසයක්. මේකේ පේලි 2ක් තියෙනවා. එක තීරයයි. අවශ්‍යතාවය මෙයාගේ තියෙන්නේ ඉලක්කම් දෙකක් නම් මෙයාගේ ඉලක්කම් දෙකක් තියෙන්න ඕනේ. ඒ අවශ්‍යතාවය සපිරලා ඒ නිසා තමයි ගුණ කරන්න පුළුවන් වෙන්නේ. මේ අවශ්‍යතාවය සපිරෙන්නේ නැත්නම් න්‍යාස ගුණ කරන්න බෑ. එහෙනම් අපි පිළිවෙලනේ ගුණ කරන්න ඕනේ. එතකොට සමහරක් වෙලාවට ඔයාලට සමහර පළවෙනි පත්‍රයේ ගණන් වලට ඔයාලට තෝරන්න කියලා දෙන්න පුළුවන්. න්‍යාස ගුණ කරන්න පුළුවන් මේ මොන න්‍යාසද කියලා අහුවොත් තමයි ඔයාලට මෙන්න මේ අවශ්‍යතාවය මතක් වෙන්න ඕනේ. හරි. අපි හතරවෙනි ගාන උත්සාහ කරමු. ඔයාලට දැන් පුළුවන් කියලා හිතනවා නම් මම හදන්න කලින් ඔයාලා හදන්න. අපි බලමු අපි දෙන්නගේ උත්තරේ එකමද කියලා. පළවෙනි කෙනාගෙන් ගන්නවා පේලියේ. දෙවෙනි කෙනාගෙන් ගන්නවා තීරු. දැන් බලන්න පුතේ මම කිව්වා ගුණ කරනකොට මෙයාගේ ඉලක්කම් 3යි නම් මෙයාගේ තියෙන්න ඕන ඉලක්කම් 3ක්. ඒක තමයි මගේ අවශ්‍යතාවය. ඒ කියන්නේ මෙයාගේ ගණය ලිව්වොත් පේලි 1යි තීර 3යි. මෙයාගේ පේලි 3යි තීර 2යි. මෙයාගේ තියෙන තීරයි මෙයාගේ පේලි සමාන වෙන්න ඕනේ. හරි. අපි ගුණ කරමු. ඊට බලමු ඉතින්සෙලා මෙයාගේ තියෙන්නේ පේලි 1යි. එහෙනම් එක පේලියයි උත්තරයට එන්න ඕනේ. මෙයාගේ තියෙන්නේ තීරු 2යි. එහෙනම් තීරු 2ක් එන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම මේ පැත්තට තියෙන ඉලක්කම් 2යි එන්නේ. හරි. අපි සුළු කරමු. පිළිතුරු දාගෙන ඉන්න. එක පේලියයි. එහෙනම් එක පේලියයි මේ පැත්තේ තීර 2යි. තීර දාගන්න 2ක්. මේ පළවෙනි එක මේ දෙවෙනි තීරය එක පේලියයිනේ. හරි. පිළිවෙලට ගුණ කරමු. 6 වරක් 3 18යි. නම් 18යි 3 වරක් 4 ධනයි ඍණයි ඍණ 12යි. දෙවරක් 1 2යි. ඍණයි ධනයි. හරි ඉවරයි. එතකොට එනවා ඒ තියෙන්නේ පළවෙනි පේලියේ දෙවෙනි තීරයට. පළවෙනි පේලියේ දෙවෙනි තීරුවයි ගුණ කරන්න ඕනේ එහෙනම්. 6 වරක් 1 6යි 3 වරක් බිඳුව බිඳුවයි දෙවරක් 3 6යි ඍණයි ධනයි ඍණ. අර ඍණ ලකුණක් තියෙන වෙලාවට පුතේ චුට්ටක් සැලකිල්ලෙන් ගුණ කරන්න. මොකද ලකුණු මාරු වෙනවනේ ඍණ ලකුණක් ආවම. දැන් තියෙන්නේ උත්තරේ ගන්න. ඔබ සුළු කරමු අපි. මෙතන සුළු කරනකොට මේ ඉලක්කම් 3 එකක් ආවොත් පුතේ ඔයාලට පහසුයි එක සමාන ලකුණු තියෙන කට්ටිය මුලින් සුළු කරගන්න එක. ධන 18යි ධන 2යි 20ක් එනවා නේද? මෙතන තියෙන්නේ ඍණ 12. අංක පැත්තකින් ලියන්න 20කුයි ඍණ 12කුයි එන්නේ. එතකොට මෙතන ලකුණ අසමාන වුණාම අඩු කරනවා 8යි. ලොකු ඉලක්කමේ ලකුණ ධන 8 එන්නේ. මෙතන ධන 6ට ඍණ 6 ඉවත් වෙලා යනවා බිඳුවයි. දැන් පැහැදිලි නේද පුතේ? මේ පොලිමට එක පොලිමට තියෙන ඉලක්කම් දෙකක් ලැබෙන්න ඕනේ. මොකද එක පේලියකුයි තීර දෙකකුයි. ඉවරයි. දැන් පහසුයි නේද? අපි
අපි උත්සාහ කරමු තව ගානකට. මේක ඇත්තටම හරිම ලේසි. හැබැයි මේ වගේ ගණන් තමයි ඔයාලා වැඩිපුරම වරද්දගන්නේ. හේතුව ලේසි වැඩි නිසා. අපි දාමු අපේ ක්‍රමය. ඔයාලා පුරුදු වෙන්න ඕනේ. ඥාස ගණන් දෙකකම මුලින්ම කරන්න ඕනේ. අපි කොටු කරගමු. පළවෙනි එක්කෙනාගෙන් පේලි, දෙවෙනි එක්කෙනාගෙන් තීරය. වෙන් කරගමු. එතකොට උත්තරය ලැබෙන්න ඕනේ කොහොමද කියලා ලියා ගන්න ඕනේ. අපි පොඩ්ඩක් ස්කෙච් මේ කටු සටහනක් අපි අඳගමු මුලින්ම. මේ දරසරණ අනුව එක පේලියකුයි එක තීරයකුයි කියන්නේ පුතේ එක ඉලක්කමයි එන්න ඕනේ. එක සංඛ්‍යාවක් සහිත න්‍යාසයක් තමයි අපිට ලැබෙන්නේ. අපි බලමුකෝ. පිළිතුම දාගන්න. එක පේලියකුයි එක තීරයකුයි ගුණ කරමු. 3 වරක් 4 ඍණ 12 ඊළඟ එක දෙවෙනි එකනත් එක්ක දෙවරක් 2 4යි ඍණයි ධනයි ඍණ දැන් එක ඉලක්කමයි පුතේ එන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන සුළු කරලා තන ඉලක්කමක් ගන්න ඕනේ. මෙන්න තන ඉලක්කම එක පේලියයි එක තීරුවයි. එතකොට මෙතන තියෙන්නේ මේක සුළු කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ. ලකුණ සමානයි. ලකුණ සමාන වුණාම අපි කරන්නේ එකතු කරන්න ඕනේ. 12යි 4යි 16යි ලොකු ඉලක්කමේ ලකුණ එන්න. අපි තව ගණනක් උත්සාහ කරමු පුතේ. පටන් ගමුකෝ. පළවෙනි එකෙන් පේලි කොටු කරන් තියෙන්නේ. පේනවද? මේකේ තියෙන පුතේ එක ඉලක්කමයි පේලියේ. දැන් මේ වෙනකම් අපිට එහෙමව හම්බුනේ නැහැ. මේ වෙනකම් පේලියකට අඩුමතරම ඉලක්කම් දෙකක් තිබුණා. මේකේ තියෙන්නේ පේලියට එක ඉලක්කමයි. මෙන්න පළවෙනි පේලිය මගේ. මේ තියෙන්නේ මගේ දෙවෙනි පේලිය. මෙතනට ගත්තොත් මෙන්න මගේ පළවෙනි තීරුව එක ඉලක්කමයි තියෙන්නේ. මේ මගේ දෙවෙනි තීරුව. හරි. එහෙනම් පළවෙනි පියවර පළවෙනි න්‍යාසයෙන් පේලි කොටු කර ගන්නවා. දෙවෙනි න්‍යාසයෙන් තීර කොටු කර ගන්නවා. පිටුම බලමු කොහොමද එන්නේ කියලා. පේලි 2යි තීර 2යි. ඒ කියන්නේ මට ඉලක්කම් 4ක් ලැබෙන්න ඕනේ. පිටුම දාගමු ඉස්සෙල්ලා. පේලි 2කුයි පේලි 2යිනේ. නම් මේක පේලි 2යි තීර 2යි. එහෙනම් මේකේ තීර 2යි. හරි. දැන් ගුණ කරමු. මෙතනට දාන්න ඕනේ පළවෙනි පේලියේ පළවෙනි තීරුව. මෙන්න පළවෙනි පේලිය, මෙන්න පළවෙනි තීරුව. එක ඉලක්කමයි පුතේ ඉන්නේ. ඒ කියන්නේ මේ කලින් වගේ ඉලක්කම් දෙකක් ලැබෙන්නේ නැහැ. මොකද එක ඉලක්කමයි තියෙන්නේ. ඒ නිසා මෙයා ගුණ කරන්න. 3 වරක් 1 3යි ඍණයි ධන 3යි. එච්චරයි. කලින් වගේ නෑ. මේ මම එකයි කිව්වේ. පුරුදුවන් තරම් ගාන පහසු වෙන්න, ඔයාලට ලේසි වෙන්න දුන්නාට පස්සේ තමයි ඔයාලා වරද්ද ගන්න කියලා. ඒත් එහෙම වෙන්න බෑ මෙතනින් පස්සේ. මේ පිළිතුම පළවෙනි පේලියයි දෙවෙනි තීරුවයි. මෙන්න පළවෙනි පේලිය, මෙන්න දෙවෙනි තීරුව. 3 වරක් 2 ඍණ 6. මෙතන පිටුම මේ යන්නේ අපි දෙවෙනි පේලියට, මේ එන්නේ පළවෙනි තීරුව. දෙවෙනි පේලියයි පළවෙනි තීරුවයි. 6 වරක් 1 6 ඍණ ධන. අවසාන පිටුම දෙවෙනි පේලිය දෙවෙනි තීරුව. මෙන්න දෙවෙනි පේලිය, මෙන්න දෙවෙනි තීරුව. 6 වරක් 2 ඍණ 12යි. ඉලක්කම් 4ක් ඇවිල්ලා නේද? මෙන්න ඉලක්කම් 4. ඒ නිසා දැන් මෙතන මේ දල සටහනට ගත්තම අපිට තියෙන පහසු නැත්නම් වල කල්පනා කරලා මේක ගුණ කරලා කොහෙද දාන්නේ? දැන් මේ දෙන එකතු කරනවද? මේක අර එහා ගෙදර එක්කෙනෙක්ද නැත්නම් මේ මගේ ගෙදර එක්කෙනෙක්ද? එහෙම හිතනවා නේද? අන්න ඒක වැලක් වෙනවා. ඔයාලා මේ අඳින දල සටහන ඇඳගත්තම. දැන් තියෙන උත්තරය දාන්න. දැන් අර කලින් වගේ මෙහෙම පියවරක් ලියන්න ඕනේද? තියෙද මෙහෙම පියවරක් ලියන්න? නැහැ. ඇයි
මෙතන වගේ ඉලක්කම් දෙකක් සුළු කිරීමක් මෙතන නෑනේ පුතේ. තනියගේ යන්නේ මෙතන ගුණ කරේ. එහෙනම් මෙන්න මගේ අවසාන පිළිතුර. ආයිත් පියවරක් එන්නේ නෑ. මෙන්න මගේ උත්තරය. හරි. එතකොට පුතේ මම හිතනවා දැන් ඔයාලට න්‍යාස ගොනු කිරීම කලින්ට වඩා පොඩ්ඩක් පහසුයි. මොකද අපි දැන් ලේසි ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ. ඒතරම් මුලින්ම කරන්න ඕනේ පළවෙනි න්‍යාසයේ පේලි ටික කොටු කරා, දෙවෙනි න්‍යාසයේ තීර කොටු කරා. පැත්තේ ගඳ ගන්නවා දල සටහනක්. මගේ එකේ පේලි කීයක් දෙන්න ඕනේ, තීර කීයක් දෙන්න ඕනේ කියලා. එතකොට ඊළඟ පියවරේ ඔයාලට පුළුවන් පිහිටුම් ටික දාගන්න. පේලි කීයද, තීර කීයද කියලා. එහෙම දාගත්තම ඔයාලට මේ න්‍යාස ගන්න හරි පහසුවෙන් ගුණ කරගන්න පුළුවන්. දැන් එතකොට ඔයාලට පුතේ තියෙන්නේ ඔයාලා දැන් මේක චුටි ක්‍රමයක් වලට දැන් මම කියලා දුන්නා. හරිද? එතකොට මේ ටික කරාට පස්සේ පුතේ ඔයාලා විභාග O level pass papers පුතේ විභාග ප්‍රශ්න අරගෙන බලන්න න්‍යාස ගුණිතය හරිම පහසුවෙන් ඔයාලට දැන් උත්තරේ ගන්න පුළුවන් වේවි. ගොඩක් විභාග ප්‍රශ්න වල තියෙන්නේ අර අපි අන්තිමට කතා කරා වගේ හරිම සරල න්‍යාස ගුණිතයක්. ඉලක්කම් චුට්ටක් ඉලක්කම් දෙකක් තුනක් කියන්නේ පේජ් එකක් පෙළි දෙකක් ඉතින් චූටි න්‍යාස ගණන්ගෙන මහා ලොකු අමාරු න්‍යාස ගණන්ගෙන නැහැ. දැන් මේක ඔයාලට තවත් ප්‍රගුණ කරන්න ඔයාලට පුළුවන් ඔයාලගේ ගණිතය අච්චුපතින් අභ්‍යාස ටික කරන්න. එතකොට ඔයාලට න්‍යාස ගණිතය මීටත් වඩා තව හොඳට ඔයාලට තහවුරු කරගන්න පුළුවන් වේවි. මේක හොඳට තව ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වේවි අභ්‍යාසයේ ගණන් හැදුවට පස්සේ. එහෙනම් තව පාඩමක් අපි හමු වෙමු. සුබ දවසක්.